හෝ පොඩ්ඩක් ඉන්න. ඔයා දන්න කාට හරි දියවැඩියාව තියෙනවද? ඒගොල්ලෝ කෙට්ටු වෙන්නේ දියවැඩියාව තියෙන හින්දාද? එහෙම නැතිනම් දියවැඩියාවට බොන බෙහෙත් හින්දාද? ඇත්තටම කෙට්ටු නොවි දියවැඩියාව පාලනය කරගන්න බැරිද? ඇත්තටම පුළුවන්. ඒ හැමදේම සරලවම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. ඒ මොකද දන්නවද? මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට දේවල් 3ක් කියලා දෙනවා. අංක 1 දියවැඩියාව නිසා ඔයා කෙට්ටු වෙනවද? ඒ වගේම 2 මෙට්ෆෝමින් හින්දා දියවැඩියාවට බොන බෙහෙත් හින්දා ඔයා කෙට්ටු වෙනවද? ඒ වගේම අංක 3 කෙට්ටු නොවි දියවැඩියාව පාලනය කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. අංක 1 දියවැඩියාව නිසා ඔයා කෙට්ටු වෙන්නේ කොහොමද? ඇත්තටම දියවැඩියාව තියෙනවා නම් ඔයාත් කෙට්ටු වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද ඔයාගේ දියවැඩියාව මට්ටම කන්ට්‍රෝල් පාලනයක් නැතිනම් ඔයාගේ ශරීරයට ග්ලූකෝස් හරියට භාවිතා කරන්න බැරි වෙනවා. ඉතින් ශරීරයට අවශ්‍ය ශක්තිය එනර්ජි එක ගන්න ඔයාගේ ශරීරයේ තියෙන මේදය මාංශ පේශි දිය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා දියවැඩියාව තියෙන කෙනෙක් දියවැඩියාව හරියට පාලනයක් නැතිනම් කෙට්ටු වෙන්න පුළුවන්. අංක 2 දියවැඩියාව පාලනය කරන්න බොන මෙට්ෆෝමින් පෙත්ත නිසාත් සමහර අයගේ බර අඩු වෙන්න පුළුවන්. ඒ කොහොමද? මෙට්ෆෝමින් පෙත්ත නිසා ඔයාට බඩගින්න අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට බඩගින්න අඩු වෙන නිසා ඔයා කෑම ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ ශරීරයේ ඉන්සුලින් රෙසිස්ටන්ස් අඩු වෙලා ඔයා කෙට්ටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දියවැඩියාවට බෙහෙත් බොනවා නම් ඒ වගේම ඔයා දන්න කෙනෙක් දියවැඩියාවට බෙහෙත් බොනවා නම් අනිවාර්යෙන්ම මේ ටික ඒ කෙනාව දැනුවත් කරන්න. මොකද දියවැඩියාවට බෙහෙත් බොන ගොඩක් අය මේ ටික දන්නේ නැහැ. ඔයා හෘදයේ සීනි මට්ටම ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරන්න හිතාගෙන ඔයා බෙහෙත් බොද්දින් ඔයාට කෑම අරුචිය ඒ කියන්නේ ඔයාට කෑම ගන්න පිරිය නැතිකම දිගටම තියෙනවා නම් ඒ වගේම වමනය ඔයාට දිගටම තියෙනවා නම් ඒ වගේම විවිධ අපහසුතා ඔයාගේ ශරීරයට ඔයාට දැනෙනවා නම් හරි ඔයා බෙහෙත් ගත්තත් ඔයාගේ හෘදයේ සීනි මට්ටම පාලනය නොවෙනව නම් ඔයා කල් ගන්න නැතුව වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනිවාර්යයෙන්ම ගන්න අමතක කරන්න එපා. එහෙමනම් වැදගත්ම සහ අවසානම දේ ශරීරය කෙට්ටු නොවි ඔයාගේ හෘදයේ සීනි මට්ටම ඔයාගේ දියවැඩියාව තත්ත්වය පාලනය කරන්නේ කොහොමද? මම ඒ කොහොමද කියලා ඔයාට දේවල් 4කින් කියලා දෙන්නම්. ඇත්තටම මේ දේවල් 4 ඔයත් හරියට දීර්ඝ කාලයක් කරොතින් ඔයාට දියවැඩියාව කෙට්ටු නොවි පාලනය කරගන්න පුළුවන් වගේම දියවැඩියාව නිසා ඔයාට ඇති වෙන්න පුළුවන් අතුරුආබාධ කොම්ප්ලිකේෂන් ගොඩකින් ඔයාට ආරක්ෂා වෙන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි සෞඛ්‍යමත් නිවැරදි ආහාර රටාවක් ඔයා ගන්න එක ඔයාගේ පුරුද්දක් කරගන්න. මම කලින් දියවැඩියාව ගැන ලිපි කිහිපයක් සහ වීඩියෝස් කිහිපයක් කලින් කරලා ඇති. ඒ වීඩියෝස් ටිකත් මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට දාන්න. ඒ වීඩියෝස් ටිකත් ඔයත් බලලා අනිවාර්යයෙන්ම දියවැඩියාව තියෙනවා නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා මොන වගේ කෑමද කන්න ඕනි? මොන වගේ කෑමද ඔයා කන්න හොඳ නැත්තේ කියලා අවබෝධයක් දැනුමක් ලබා ගන්න ඒ වීඩියෝ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම ඔයාටත් ඔයාගේ දියවැඩියාව පාලනය කරගන්න ඕනි නම් ඔයා කරන්න ඕනි දෙවෙනි දේ තමයි ව්‍යායාම. රෙගියුලර් එක්සර්සයිසස් ඔයා දීර්ඝ කාලයක් නිතිපතා කරන එක ඔයාගේ ජීවිතේ පුරුද්දක් බවට පත් කරගන්න. ඒ කිරීම තුළින් ඔයාගේ හෘදයේ සීනි මට්ටම පාලනය වෙනවා වගේම ඔයාගේ මස් පිඩු ඒ වගේම හදවත මොළය මනස මේ හැමදේමත් ශක්තිමත් වෙන්න උදව් වෙනවා. ඔයාගේ හෘදයේ සීනි මට්ටම පාලනය කරගන්න නම් ඔයා කරන්න ඕනි තුන්වෙනි දේ තමයි ඔයා ඖෂධ ගන්න වෛද්‍යවරයා දෙන ඖෂධ වරද්දන්නේ නැතිව නිවැරදි මාත්‍රාවට හැමදාම ගන්න එක පුරුද්දක් බවට පත් කරගන්න. ඒ වගේම ඒ ඖෂධ ඉවර වුණාන් පස්සේ ඔයා සායනයට යන එක පහු කරන්නවත් පරක්කු කරන්නවත් එපා. ඉතින් අවසානම එක ඔයාගේ හෘදයේ සීනි මට්ටම ඔයා කෙට්ටු නොවි ඔයාගේ ඇඟේ බර අඩු කරගන්න නැතිව පාලනය කරන්න නම් ඔයා කරන්න ඕනි අවසාන එක සහ වැදගත්ම දේ තමයි මේ. ඔයාගේ හෘදයේ සීනි මට්ටම පාලනය කරන එක දිගටම මේන්ටේන් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයත් අනිවාර්යයෙන්ම අද ඉඳන් ඔයාගේ හෘදයේ සීනි මට්ටම පාලනය කරගන්න පොඩි හරි දෙයක් කරන්න පටන් ගනී කියලා.
ඉතින් එහෙම කරන්න හිතට ගත්ත නම් මම ඔයාලට මේ දේත් කියන්න කැමතියි. මතක තියාගන්න මේ ලෝකේ ඉහළට ගියපු ගොඩාක් නළුවෝ නිලියෝ ඒ වගේම ක්‍රීඩකයෝ ඒ ඉහළට ගිහිල්ලා තියෙන්නේ දවසින් දෙකෙන් එහෙම නැතිනම් තමන්ගේ වාසනාවෙන් ඒ වගේ දේවල් වලින් නෙමෙයි. ලොකු කැපකිරීම තමන්ගේ ජීවිතේ ජීවන රටාවේ ගොඩාක් ලොකු වෙන කෙනෙකුට කරන්න තියා හිතන්නවත් බැරි දේවල් කරපු මිනිස්සු තමයි මේ ලෝකේ ඉහළටම ගිහිල්ලා රන්පදක්කම් දිනාගෙන තියෙන්නේ. ඉතින් ඔයාටත් අනිත් අයට නැති හොඳ දේවල් නිරෝගීකම ඇති කරගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ඔයත් වෙන අය කරන්නේ නැති අමාරු වැඩ ඔයාගේ ජීවිතේට වටින වැදගත් වෙන ආරක්ෂාකාරී දේවල් ඔයත් අනිවාර්යයෙන්ම කරන්න හිතට ගන්න. ඉතින් ඔයත් විශ්වාස කරනවා නම් මේ දේවල් ඔයත් දන්න ඔයා ආදරය කරන කෙනෙකුත් දැනගන්න එක වටිනවා කියලා විශ්වාස කරනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ගැන ඔයාට තියෙන ගැටලු අදහස් ඒ ඕන එකක් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ඔයාගේ සෞඛ්‍යයට ඔයාගේ නිරෝගීකමට වටිනා වැදගත් දේවල් දිනපතාම දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරලා එකතු වෙන්න. ඒ වගේම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.